Welcome back to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න හිතුවේ කොහොමද අපි බර වැඩි කරගන්නේ කියලා. ඉතින් මගේ බර වැඩි කරගත්ත විදිය මම ඉතින් අද ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි හදන්නේ. මම කොහොමද කිලෝ 34 ඉඳලා කිලෝ 50 දක්වා බර වැඩි කරගත්තේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සර මගේ බර තිබ්බේ කිලෝ 34යි. ඒ දවස්වල මම ගොඩක්ම කෙට්ටුයි. කෙට්ටුයි කියන්නේ අතර මගේ මේ බෙල්ලයට පෑදිලා මූණේ හකු ඇතුලට බහැලා ඒ තරම් ගොඩක්ම කෙට්ටුයි. හරිම කැතයි. ඇත්තට මටම හිතලා තියෙනවා කෙට්ටුනාම කොච්චර කැතයිද කියලා. ඉතින් ඒක නිසා පස්සේ මං තීරණය කරා මං කොහොම හරි මහත් වෙනවා කියලා. ඊට පස්සේ ඉතින් මං කොහොම හරි කිලෝ 34 කිලෝ 50 දක්වා අරගෙන ආවා. ඉතින් මම ඉස්සර ඇඳුමක් ඇඳත් හරිම කැතයි. කැතයි කියන්නේ මට ඇඳුම ගොඩක් වැඩි. මම කඩේකට ඇඳුමක් ගන්න ගියත් මගේ හිතට අරගෙන ලස්සන ඇඳුම් ඕනි තරම් තියෙනවා. ලස්සන ඇඳුම් කියන පිටතින් ලස්සන ඇඳුම් ඕනි තරම් තියෙනවා. හැබැයි ඇඳලා බැලුවට පස්සේ පඹෙක්ට අඳලා වගේ. ඒ තරම් හරිම කැතයි. ඉතින් මං ඇඳුමක් ගත්තම මං ඒ ඇඳුම අනිවාර්යයෙන්ම ටේලර් ෂොප් එකට අරන් ගිහලා දෙපැත්තෙන් ගහලා තමයි අඳින්න ඕන. එහෙම ඇඳත් හරිම කැතයි නිකන් පිට ලෑල්ලක් වගේ පුදුම කැතක් තිබ්බේ. ඉතින් මං ඒක නිසා මාර විදියට ස්ට්‍රෙස් වෙලා තිබ්බේ. කියන්නේ පුදුම විදියට මානසික වැටිලා හිටියේ. ඒ තරම් කෙට්ටුයි මට එක එක්කෙනා කියනවා ගෙදරට නෑත් කියනවා. හැම එක එක්කෙනා කියන ඔයා හරි කෙට්ටුයිනේ කෙට්ටුනාම හරි කැතයිනේ ටිකක් මහත් වෙන්නකෝ. ඔහොම එක එක දේවල් අහලා මං පුදුම විදිහට මානසික වැටිලා හිටියේ. ඉතින් ඊට පස්සේ කොහොම හරි මං පස්සේ මහත් වෙන්න try කරා. මහත් වෙන එක විදිහේ එක දේවල් කරා. එක විදිහේ එක දේවල් කර කියන්නේ මං මේ ඒ කියන්නේ දැන් මම මේ අර මෝඩකම කියන්නේ මේ දැන් කනවා කියන්නේ ගොඩක් වැඩියෙන් බත් කාලා දැන් දවස් 2-3ක් බත් කාලා මේ කන්නාඩි ඉස්සරහට ගිහින් බලනවා මං ඒ දවස් 2-3ට මහත් වෙලාද කියලා. ඉතින් ඇත්තටම මහත් වෙලා නෑ හිටපු විදියමයි. ඉතින් ඒ කියන්නේ අපි මහත් වෙන එක අපිට මාසෙන් සතියෙන් සති දෙකෙන් සති තුනෙන් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. මහත් වෙන එකට අපි ලොකු කැපකිරීමක් උනන්දුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඔයත් මහත් වෙන්න ආසාවෙන් බලන් ඉන්නවනම් ඇත්තටම තියෙන්න ඕන අංක 1 ඉවසීම. ඉවසීම තියෙනවා නම් අපිට කරන්න බැරි දෙයක් නැහැ. ඔයා මහත් වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම ඉවසීම කියන දේ වැදගත් වෙනවා. මොකද ඉවසීම නැතිනම් අපිට කිසිම දෙයක් කරන්න බෑ. ඒක නිසා අංක 1 ඉවසීම. ඒ වගේම වෙලාවට කන්න පුරුදු වෙන. දැන් අපි සාමාන්‍යයෙන් උදේට කෑම 7ට කන්න ඕන එක කෑම 10ට 11ට කාලා වැඩක් නැහැ. දවල්ට කෑම 12ට එකට කන්න ඕන එක 12ත් එකත් අතර කන්න ඕන එක අපි දවල්ට 3ට 4ට කාලා වැඩක් නැහැ. රෑට අපි කෑම කන්න ඕන එක රෑ 7ට 8ට නම් අපි රෑ කෑම 10ට 11ට නම් වැඩක් නැහැ. අපි ඒකට හරි ටයිම් ටේබල් එකක් හදාගන්න. දැන් සාමාන්‍යයෙන් ඔය අද කන්නේ උදේ 7ට නම් ආයි ඊළඟ දවසේ උදේ 4ට කන්න. ඔය අද කන දවල් 1ට නම් ආයි ඊළඟ දවසේ දවල් 1ට කන්න. ආය රැයට කන්නේ රෑ 4ට නම් ඊළඟ දවසෙත් රෑ 4ට කන්න. එහෙම පුරුදු කරගන්න. අනිත් එක දැන් ඔයා අද කන්න කාපු දැන් ඔයා උදේටත් මේ බත් හැඳි 3ක් බෙදාගෙන කෑවනම් ආයෙත් දවල්ටත් බත් හැඳි 3ක් බෙදාගෙන කෑවනම් ආයෙ රැටත් එහෙම කෑවනම් ආයෙ ඊළඟ දවසේ බත් හැඳි ප්‍රමාණය වැඩි කරන්න. ටික ටික වැඩි කරන්න. කෑම කන ප්‍රමාණය ටික ටික වැඩි කරන්න. අනිත් එක අපි ගන්න ප්‍රධාන වේල් 3 අතරට මේ අමතර වේල් දෙකක් එකතු කරගන්න. අමතර වේල් දෙකක් කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයා උදේට කෑවනම් ආයේ මේ 10ට දැන් ඔයා උදේ 4ට කන කෙනෙක් නම් ආයේ 10ට වගේ මේ මොනවාරි බිස්කට් එකක් බනිස් එකක් එහෙම කන්න. ආයෙ ඔයා දවල් 1ට කන කෙනෙක් නම් ආයෙ 2ට 3ට වගේ තව මොනවා හරි දෙයක් කන්න. උදාහරණයක් විදිහට බිස්කට් එකක් ඒ වුණත් අවුලක් නැහැ. පයින්සර් නැති
ලෝ සුගර් තියෙන දෙයක් මොනවා හරි කන්න. ආයේ රෑටත් ඔයා කෑම කෑවම ආයේ රෑ 4 කෑවනම් ආයේ ඔයා කන්න බලන්න රෑටත් නිදා ගන්න කලින් මොනවා හරි දෙයක් කන්න බලන්න. ඒ බිස්කට් එකක් වුණත් කමක් නැහැ. මොනවා හරි බනිස් ගෙඩියක් වුණත් කමක් නැහැ. එහෙම කන්න බලන්න. අපි ඒ කන ප්‍රධාන වේල් තුන අතරට අනිවාර්යෙන්ම අමතර වේල් දෙකක් තුනක් එකතු කරගන්න බලන්න. එහෙම එකතු කරගත්තම අපිට මහත් වෙන එක හරිම ලේසියි. ඊට පස්සේ මම අර කෙට්ටු කාලේ කර දෙයක් තමයි මේ රටේ ඉඳි තියෙන්නේ. රටේ ඉඳි ගිතෙලුයි ගෙනාවා. ගෙනල්ලා ඉවර වෙලා මම කරදේ මේ රටේ ඉඳි ගෙනල්ලා රටේ ඉඳි ගෙඩිය ඇතුලේ තියෙන අට අයින් කරලා රටේ ඉඳි මේ මෙන්න මේ සයිස් එකේ විතර මේ බෝතලයක් ගත්තා. බෝතලයක් කියන්නේ කට ලොකු ජෑම් බෝතල් වගේ. එයින් බෝතලයක් ගත්තා. එයින් බෝතලයක් අරගෙන ඉවර වෙලා මේ ඒකට රටේ ඉඳි ගෙඩිය අරගෙන ඇට අයින් කරලා එකපාරම අය අර දැන් මේ ගිතෙල් ගෙනාපු ටික අරගෙන ඒ රටේ ඉඳි ගෙඩිය ඇටේ අයින් කරලා ඒ රටේ ඉඳි ගෙඩිය ඇතුළට ගිතෙල් පුරවනවා. ගිතෙල් පුරවලා සතියකට විතර ඇති වෙන්න මම ෆ්‍රිජ් එකේ දාගන්නවා. එහෙම ෆ්‍රිජ් එකේ දාගෙන මං හැමදාම උදේට මේ රටේ ඉඳි 2යි රෑට රටේ ඉඳි 2යි එහෙම කෑව එක දිගට මාස 3ක් විතර කෑවා. ඊට පස්සේ මට පොඩි වෙනසක් දැනුණා මගේ ඇඳුම් වලින් එහෙම. අනිත් එක අපිට තව වාසියක් තමයි මේ ගිතෙලුයි ගෙමේ රටින්දි ගෙඩිය ඇතුළට ගිතෙල් දාලා කන එකේ තව වාසියක් තමයි වාසි ගොඩක් වෙනවා එකෙන්. මහත් වෙන එක විතරක් නෙමෙයි වෙන්නේ අපේ හැම පාට වෙනවා. අමුතු ග්ලෝ එකක් එනවා ඇඟට. අර ගිතෙල් කියන එක හොඳයි ඇත්තටම ලස්සන වෙන කියන දෙයටත්. ඉතින් මේ ගිතෙල් රටේදී දෙකම එකට දාලා මං කෑවා මාස 3ක් විතර එක දිගටම කෑවා. ඊට පස්සේ ඒක මාස 3ක් විතර කාලා ඊට පස්සේ මං ආයේ මාස 3ට පස්සේ ආයේ try කරා රටේ ඉඳිම ගත්තා. රටේ ඉඳිම අරගෙන ආයේ ගිතෙල් එක වෙනුවට මම පීනට් බටර් එකක් ගත්තා. පීනට් බටර් එකක් ගත්තා. ඒ කියන්නේ පීනට් බටර් එකක් ගන්නකොට හයි සුගර් නෙවෙයි ලෝ සුගර් ගන්න. ලෝ සුගර් තියෙන එකක් ගන්න. අර මං කිව්වා වගේ සීනි හරිම අහිතකරයි මහත් වෙනවා කියන දෙයට විශේෂයෙන්ම බර වැඩි කරගන්නවා කියන දෙයට සීනි හරිම අහිතකරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ලෝ සුගර් තියෙන පීනට් බටර් එකක් ගන්න. ඒකත් මං අර විදියට මුදේට හිස් බරට පීනට් බටර් දාලා ඉවර වෙලා රටින් දෙකක් කනවා. ඊට පස්සේ ආයෙ රෑට නිදා ගන්න කලින් පීනට් බටර් දාලා ඉවර වෙලා දෙකක් කෑවා. එහෙම තමයි එකත් මම අර ගිතෙල් දාලා කෑවගේම මේ මාස 3ක් යනකම්ම මේ එහෙම මේ කෑව පීනට් බටර් දාලා මාස 3ක් එක දිගටම පීනට් බටර් දාලා කෑවා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් රටේදී කන්නේ කොහොමද? හිස් බරටද? එහෙම නැත්නම් කෑම කෑවට පස්සේද? උදේට නම් මම කරන දේ ඉස්සෙල්ලම මේ නැගිට ගමන්ම කරන්නේ මේ හිස් බරට රටේදී අර ගිතෙල් දාපු රටේදී දෙකක් කනවා. දෙකක් කාලා ඉවර වෙලා තමයි මේ මම උදේ කෑම ගන්න. ඊට පස්සේ ආයි රෑට කන්නේ මේ රටින් දෙක කෑමට කලින් නෙමෙයි රෑට කන රටේදී දෙක රෑ කෑමට පස්සේ කන්න ඕන. රෑ කෑමට පස්සේ කාලා තමයි නිදා ගන්න යන වෙලාව වෙනවනේ. ඒ වෙලාවට කෑම මේ ඒ වෙලාවට රටේදී දෙක කාලා තමයි නිදා ගන්න යන්නේ මම. අනිත් දේ තමයි පැණි රස වැඩි කන්න එපා. පැණි රස වැඩි කනකොට කෙට්ටු වෙනවා. මන් දන්නේ ගොඩක් කට්ටිය කියනවා පැණි රස කනකොට මහත් වෙනවා කියලා. හැබැයි මන් නම් මහත් උන්නේ නැහැ. පැණි රස කනකොට කෙට්ටු වෙනවා, මූණේ පිම්පල්ස් දානවා, හරි කැතයි. අපේ මූණත් එකම කැත වෙනවා. ඒකේ මූණත් කැත වෙනවා. ඉතින් ඒක නිසා පැණි රස නම් කන්න එපා. වන්ට වැඩිය එහෙම වුණාම හරිම කැත වෙනවා. ඇඟත් එක්කම රූපෙත් කැත වෙනවා. ඉතින් ඒක නිසා පැණි රස කෑව කියලා කිසිසේත්ම මහත් වෙන්නේ නැහැ. පැණි රස කන එක පුළුවන් තරම් අවම කරන්න. අපිට එකපාර හැමදේම කරන්න බෑ. ඒ පුරුද්ද ටික ටික මග අරින්න බලන්න. පැණි රස වලින් ඈත් වෙන්න. පැණි රස වලින් ඈත් වුණාම අපිට මහත් වෙන්න පුළුවන්. ඊට පස්සේ කෑම කන වෙලාව හැර අනිත් හැම වෙලාවටම වතුර බොන්න පුරුදු වෙන්න. හොඳට වතුර බොන්න. ඇත්තටම දැන් අපි ක්‍රීම් එකක් ගෑවත් අපි කෑමක් කෑවත් ඒක අපේ ඇඟට හොඳට අල්ලන්න අපිට අනිවාර්යයෙන්ම ජලය කියන්නේ ඕනි වෙනවා. ඉතින් මම ඒක නිසා දැන් ඉස්සර මේ වතුර බිව්වේ නැහැ. ඇත්තටම කියනවා වතුර බිව්වේ නැහැ. සාමාන්‍යයෙන් මට දවසට මිලිලීටර් 750ක්වත් වතුර පෙවෙන්නේ නැතුව ඇති. කොහොමවත් වතුර බිව්වේ නැහැ.
ඉතින් පස්සේ තමයි මම තේරුම් ගත්ත ඇත්තටම ඇඟේ හැම වේලෙනවා. ඇඟට පණ නැහැ, ඔළුවේ කැක්කුමයි. ඉතින් ඒක නිසා මමම හිතලා මමම වතුර බිව්වා. කෑම කන වෙලාවල් හැර හොඳට වතුර බොන්න. හොඳට වතුර මම තියාගත්තා මෙන්න මේ වගේ වතුර බෝතලයක්. ලීටර් 1.5 වතුර බෝතලයක් තියාගෙන මම වතුර බිව්වා. දවසට ලීටර් 1.5ම බිව්වා. ලීටර් 1.5ම බිව්වා. දැන් උදේට කෑම කාලා දැන් ඔය කෑම අමතර වේලත් අරගෙන අමතරට කන නිකන් ඉන වෙලාවත් ඒ වලට මං හිතලා වතුර බොනවා. වතුර බොන්න බෑ. ඒක ඇත්ත. හොඳට වතුර බොන්න බෑ. ඒ වුණාට හිතලම වතුර බොන්න. එතකොට අපි කන කෑම අපේ ඇඟට හොඳට අල්ලනවා. ඒක නිසා හොඳට වතුර බොන්න. දැන් අපි රටේන්දි ගත්තොත් රටේන්දි තියෙන වාසියක් තමයි රටේන්දි වල යකඩ, ඊට පස්සේ පොටෑසියම්, ඊට පස්සේ අස්වාභාවික සීනි තන්තු ඒව තියෙනවා. ඒ විතින් ගොඩක් උපකාරී වෙනවා අපිට ශරීරයේ බර වැඩි කරගන්න. ඊට පස්සේ ගිතෙල්ලත් මේදය තියෙනවා. ඒ වගේ ඒකිනුත් පුළුවන් අපිට මහත් වෙන්න. ඊට පස්සේ මට කියන්න අමුතුකුණා හැම කෑම වේලයකටම මාස 2ක් විතර ඒක ඉන්නවා බිත්තර කෑවා. බිත්තර කෑව සමහරවිට බිත්තර 2ක් ආපු දවසුත් තිබ්බා. එක දෙකට බිත්තර කෑවා. බිත්තර දවස් 2ක් ආපු දවසුත් තිබ්බා. බිත්තරත් හොඳයි. බිත්තර වල විටමින්ස් තියෙනවා. ඉතින් බිත්තරත් ගොඩක් හොඳයි ශරීරයේ බර වැඩි කරගන්න. ඊට පස්සේ පලා කන්න ඕන අනිවාර්යයෙන්ම. පලා කෑවා. පලා, මස්, මාළු, බිත්තර හැමදා දැන් තියෙන සමාජ ආර්ථිකත් එක්ක අපිට බෑ හැමදාම මස් මාළු කිරි බිත්තර කන්න බැරි ඇති. ඒ වුණාට දවසට එක වේලකට හරි එහෙම එකතු කරගන්න රතු මස් කියන දේ අනිවාර්යයෙන්ම උදව් වෙනවා. අපේ ඇඟේ ලේ වඩලා අපේ ලේ හැදෙනවා කියන්නේ සාමාන්‍ය බර වැඩි වෙනවා කියන එකනේ. අපේ ඇඟේ ලේ වැඩි වෙනවා කියන්නේ ශරීරයේ බර වැඩි වෙන එක. මස් කෑවම, බිත්තර කෑවම, මාළු කෑවම අපේ ඇඟේ ලේ හැදෙනවා. ඉතින් එහෙම කෑවම ශරීරයේ බර වැඩි කරගන්නත් ගොඩක් උපකාරී වෙනවා. ඉතින් ඒ දේවල් මම දැන් මේ කියපු දේවල් try කරන්න. ඒ දේවල් ඒ විදියට කරොත් අනිවාර්යෙන් මහත් නොවි නම් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මහත් වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඒ දේවල් කරලා බලන්න මතකයිනේ. කෑම කන අතරමඟ වතුර බොන්න එපා. ඊට පස්සේ රටේන්දි ගිතෙල් කන්න. ඊට පස්සේ රටේන්දි peanut butter කන්න. ඊට පස්සේ තව අනිත් එක තමයි හොඳ නිින්දක් කියන දේ අපිට ඕන. අනිවාර්යයෙන්ම මානසික ආතතිය කියන දේ තියාගන්න එපා. එහෙම තියනකොට අපේ ශරීරය දුර්වල වෙන්න බලපානවා. පැය 8ක නිින්දක් ලබා ගන්න හොඳට වතුර බොන්න. ඊට පස්සේ මස් මාළු බිත්තර ඒ දේවල් කන්න. අමතර වේල් ගන්න. හොඳට වතුර බොන්න. ඒ දේවල් කරොත් ඔයාලට ශරීරයේ බල වැඩි කරගන්න එක හීනයක් නෙවෙයි. ඇත්තටම හැබෑ කරගන්න පුළුවන්. මං දිගටම වීඩියෝ කරන් යන්නේ නැහැ. මොකද මම නිතරම හැමදේම එකම දේ කිය දිගටම වීඩියෝ එක හදාගෙන ඔයාලට කම්මැලි හිතෙන්න පුළුවන්. ඒක නිසා අර කිව්ව දේවල් ඒ විදියට කරන්න බෑ කියලා දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම ඉවසීම සහ උනන්දුව තියෙන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම කරන්න. අනිත් එක ඔයාලට කියන්න ඕන විශේෂ දෙයක් තමයි මගේ මේ කිලෝ 34 ඉඳලා කිලෝ 50 දක්වා බර අරගෙන ඉන්න තව එක දෙයක් මට වැඩියෙන්ම උපකාරී වුණා. ඒ දේ තමයි YouTube එකේ ඔයාලා සර්ච් කරලා බලන්න. හිප්නොටික් රහස් කියලා YouTube channel එකක් තියෙනවා. ඒකේ තියෙනවා බයිනුරල් මහත් වෙන්න බයිනුරල් තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකේ තියෙන විදියට ඒ කියන උපදෙස් විදියට මේ වීඩියෝ එක අහන්න. ඒ වීඩියෝ එක ඇහුවට පස්සේ ඒකේ තියෙනවා මේ කෙට්ටු අයට මහත් වෙන්න කියලා. ඒක ඒ විදිහටම අහන්න. අනිවාර්යෙන් මහත් නොවී ඉන්නේ නැහැ. ඒක අහනකොට අපිට කන්න පුළුවන් වෙනවා ගොඩක්. අපේ ඇඟේ මහත් වෙන්න තියෙන හෝමෝන ගොඩක් වර්ධනය වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඒකත් අහන්න. ඉතින් මං සුවපතනවා ඔයාට. කොහොම හරි ඉතින් මගේ වීඩියෝ එකෙන් ඔයාලට මොකක්ම හරි දෙයක් ලබා ගන්න පුළුවන් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක වටිනවා නම් මම subscribe කරන්න, කමෙන්ට් කරන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයේ තවත් දවසක හමු. I am ending vlog. Bye.